හිටියා ජපන් ජාතික විද්‍යාඥයෙක් එයාගේ නම කුරසාවා. බලංගුද කුරසාවා. මිනිහෙක්. විද්‍යාඥයෙක්. මෙයා කුඹුරක දැක්කා තැන් තැන් වල ගොයන් ගස් උස වැඩි. දැන් අපි ඔක දැක්කොත් මොකද කරන්නේ? ලීයකින් ගහලා ඒක කඩලා දානවා. බලන්න එයා වෙනස්. එයා මේ ගොයන් ගස් දෙක තුනක් ගලවගෙන බැලුවා මුල මොනවා හරි අටමගලයක් තියනවාද? බලනකොට එයා දැක්කා ගිබරෙල්ලා ෆුජිකෝරා කියලා දිලීරයක්. ඒ මුලේ ඉන්නවා. ඒ දිලීරය විසින් හදන කිමිකල් එකක් නිසා තමයි ගහේ කඳ උස යන්නේ. ඒ කිමිකල් එකට යන මැදම මොකද්ද? ගිබරෙලින්. ඇත්තට මේ හින්දා තමයි ඊට පස්සේ අර දිලීරයට නම හිටින්න ගිබරෙල්ලා කියලා. එතකොට ඊට පස්සේ ඒකට තමයි වෙන්නේ. කොහොම හරි ඔයාලා දැකලා තියෙනවද මේ ගෝවා ගෙඩිය? දැකලා තියෙනවනේ? පුතේ ගෝවා ගහට ගෙඩි නෑ. නේද? ගෝවා ගෙඩිය කිව්වට ඒක මොකද්ද? දල්ල. ඒ තමයි ගෝවා ගහේ දල්ල. ඔය ගේන්නේ ගෝවා දල්ලක්. තේරුණාද? ඒක අර අග්‍රස්ත විභාජකේ හොන්දට වහගෙන ඉන්නේ. ලපටි පත්‍ර වලින් මෙහෙම වෙලා ඒක ගෙඩිය වගේ. ඒක ගලවලා ගන්නවා ඩොග් ගාලා. ගහ එතන ගෝවා. මේ මෙච්චර විතරයි ගහ. දල්ල ගලවලා ගන්න. ඔය ගේන්නේ දල්ල. දැකලා තියෙනවද අම්මලා ගෝවා වෙනකොට අර පෙති ගලවනවනේ මේක මෙහෙම. ඊට පස්සේ පොඩි දණ්ඩක් ඉතිරි වෙනවා. ඒකත් කපලා දාන්නේ නැහැ. මේක විසික් කළා දානවා. ඒ දණ්ඩ තමයි මොකද්ද? කඳ. ඒතර ගෝවා ගහේ කඳ හරි පොඩි එකක්. මේකට ගිබරලින් ඉන්ජෙක්ට් කරලා බැලුවා. සිරි වෙන්න ගෝවා ගහ. මෙහෙම කියේ. හරිද? දල්ල තියා කොල කැටුවෙත් කොහමද? ඉනිමගත් තියලා මෙන්න මෙහෙම.